ලොකු දවසක් නැමත කියට එල්ල ඉන්නේ පිළිබඳලා නොටිකාල එකක් වගේ ඇතුළට එන්න පුළුවන් අස්න දියල් වතාවට දෙනවනම් කාලා ඇගල්ලට ඇවිල්ලා ඉන්දන්තාව පොඩ්ඩක් ප්‍රසෙන්න්න ලස්සන තැන බලන්න දවනි කුණ සුන්දරස්සේ අද අපේ ගමන සම්පූර්ණයෙන්ම යන්න තීරණය කරලා තියෙන බයික් එකකින් මම ලස්සන පාරක් දිගේ තමයි ගමන යන්න තියෙන්නේ. අර ඉස්සරහට බලන් හිටියොත් වෙන ලස්සන දේවතු රබර් රතු මැද්දෙන් අපේ පාර වැටලා තියෙනවා. මේ හරියට කියන්නේ කුබවක කියලා. මේක හොරණ මතුගම් පාරේ තමයි තියෙන්නේ. මේ පාර දිගේ යන්න ඕන ඇයගල්ලොයට වෙනකම්. ඊට පස්සේ ඇයගල්ලොයින් හැරිලා තවත් කිලෝමීටර් කිහිපයක් ගියාට පස්සේ අපිට අපේ ගමනාන්තය වෙන ඇල්ල ගාවට යන්න පුළුවන්. බලාගෙන ඉන්න ගමනේ සුන්දරත්වය කොහොමද කියලා. ඇයගල්ලොය පහු කරලා තවත් කිලෝමීටර් කිහිපයක් ආවට පස්සේ අපිට මේ වගේ දුෂ්කර පාරකින් තමයි අන්තිම ටික යන්න තියෙන්නේ. අපි සම්පූර්ණයෙන් ගත්තාම කොළඹ ඉඳලා කිලෝමීටර් 60කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. මේ පැත්තට හොඳටම වැහලා තියෙනවා පරිසරය මම කොළ පාරෙන් පිරලා තියෙනවා. ඒ වුණාට පාර නම් ඇත්තට සුන්දර නෑ පාරම දුෂ්කරයි. මොනවා කරන්නද සුන්දර ගමනාන්තයන් වලට යන්න දුෂ්කර මාර්ගයන් පහු කරන්න වෙනවා. මෙන්න මේ පහු කරන වතුර පාරයි තව ටිකක් එහා පැත්තෙන් තව වතුර පාරක් තියෙනවා. ඒ වතුර පාර එකතු වෙලා තමයි අපි අද මගන්න යන ඇල්ල හැදෙන්නේ. දැන් අපි බයික් එකේ යන්න ඔලුවන් උඩරිම දුරට ඇවිල්ලා තියෙන්නේ. තව මීටර් කිහිපයක් ගියාට පස්සේ බයික් එක දාලා වතුර ටික මයින් තමයි යන්න වෙන්නේ. වගේ පොඩි අඩිපාරක් තියෙනවා බයික් එක නවත්තලා පහලට යන්න. කූඩැල්ලන්ගෙන් නම් අඩුවක් නැහැ. කූඩැල්ලෝ ඉන්න හොඳටම ගිහිල්ලා බලමු ඇල්ල කොහොමද අද. හිතන්නේ වැස්සත් එක්ක වතුර ටිකක් වැඩි වෙලා ඇති. එහෙනම් අපි මුලින්ම ආවේ ඇල්ලේ උඩ කොටකට. හොඳ වතුර පාර ටිකක් සැරයි මං කිව්වා වගේ. මෙතනින් අපිට ඇල්ලේ වම් පැත්තෙන් තමයි ඇල්ලේ පාරට බහින්න තියෙන්නේ. අරට දැන් පාර පේනවා අර පූල් එක. ඔය පූල් එකෙන් ටිකක් දකුණට වෙන්න තියෙනවා නාන්න ලස්සන තැනක්. අපි එතෙන්ට යන්න කලින් කුරුල්ල පොඩ්ඩක් යාළුවා බලමු කොහොමද ලස්සන කියලා. ඉතින් ඔයාලට හිතා ගන්නවත් පුළුවන්ද කොළඹ ඉඳලා මෙච්චර අඩු කාලෙකින් ලංකාව වෙන්න පුළුවන් මෙච්චරට විශාල සුන්දර ඇල්ලක් තියෙනවා.
ඉතින් අපි ඔන්න දියැලේ උඩ කොටසේ සුන්දරත්වය බලලා ඉවර කරලා පහළට යන්න පටන් ගත්තා. පහළ වෙනස්ම ලස්සනක් තියෙන්නේ. යමු එතන ලස්සන කොහොමද කියලා ඔයාලටත් පෙන්නන්න. පහළට යන්න තියෙන්නේ පොඩ්ඩ දුරක් තමයි. හැබැයි මේ වැස්සත් එක්ක ගමන ටිකක් දුෂ්කරයි. මොකද කියනවා අරමුදටම ලිස්සනවා. චූටි ගමනක් තියෙන හින්දා තපොත්තයක් දාන් ආවෙත් නැහැ. සරප්පු දෙයක් දාන් ආවේ. ඒ හින්දා තවත් ටිකක් අවදානම්. ඔන්න එහෙනම් අන්තිමට ටිකක් දුෂ්කර ගමනකට පස්සේ අපි දියැල්ල පාමුලට ආවා. අද දියැල්ලේ වතුර හොඳට වැඩි. වෙනදට ඔය ගල් උටින් තමයි අපි ආපැත්තට යන්නේ. අද උතනින් යන්න බෑ ඇත්තටම. පැත්තකින් තමයි අපිට යන්නේ. දියැල්ල පහු කරන පාරට ආවට පස්සේ අපිට මේ වගේ තැනක් හම්බ වෙනවා. මෙතන මේ පහළ තියෙන බලාගාරයකට තමයි වතුර පාර යන්නේ. මෙතන නාන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හැබැයි අද පොඩි ප්‍රශ්නයකට තියෙන මේ වතුර පාර කොටත් ඇර. ඒ හින්දා ලොකු සෙල්ලමක් දාන්න බෑ මෙතන. මේ වතුර පාර පහළට යන පැත්තේ ඉන්න ඕනකට වෙන්න මේ වගේ තියෙනවා. මේක දිගේ පහළට ලිස්සලා යන්න පුළුවන්, ගොඩ දුරට යන්න පුළුවන්. මේක තමයි මෙතන ගන්න කැමතිම එක්ස්පීරියන්ස් එක. බලමු එක්ක කොහොමද කියලා. ඉතින් මෙන්න මෙහෙම පහළට ලිස්සලා යනවා. එතන ගන්න තියෙන සුපිරිම එක්ස්පීරියන්ස් එක. ගොඩාක් දුර පහළට යන්න පුළුවන්, ප්‍රශ්නයක් නෑ. ඔයාලත් කවදාද මෙතෙන්ට આવොත් මේ දේ කරන්න අවතක් කරන්න එපා. මේක වෙනවත් දෙකීමක්. ඒ වගේම මේ පරිසරයේ සුන්දරත්වය නැති කරන්නත් එපා. ඒක බොහොම වටිනා දෙයක් මේක රැකගන්න. ඉතින් එහෙනම් අපි තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. අපේ channel එක subscribe කරන්න ඕනේ කරන්න එපා.